දැන් අපි බලමු මේ projects කියන කොටස ගැන. මේදී මෙම section එකේ අපිට info කියන icon එක click කරාම අපිට බලා ගන්න පුළුවන් මේදී අපි යොදා ගන්නා title එක. ඒ කියන්නේ අපි අලුත් project එකක් කරන්න යනකොට මෙතනට අලුත් title එකක් දීලා ඒ කියන්නේ අපි යොදා කරන්න යන සින්දුව මොකක්ද? එහෙම නැත්නම් remix එකක් නම් ඒ සින්දුව මොකක්ද? ඒ අදාළ සින්දුවේ නම මෙතෙන්දී අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ genre එකේදී අපිට සඳහන් කරන්න පුළුවන් ඒ අයිති වෙන්නේ මොන සංගීත ප්‍රභේදයටද එම ගීතය අදාළ වෙන්නේ කියන එක. ඒ වගේම නිර්මාණකරුගේ නම, ඒ වගේම අපිට මොන හරි දෙයක් ඒ පිළිබඳව සඳහන් කරන්න තියෙන මේ info කියන කොටසේ අපිට සඳහන් කරන්න පුළුවන්. එහම URL එකක් අපිට මෙතන සඳහන් කරන්න පුළුවන්. අපිට මෙම කොටස යම් අපි මෙම ඕපන් කරනකොට මේ project එක පෙන්වන්නට ඕනේ නම් මෙන්න මෙතන මේ show it on opening කියන තැන click එකක් දුන්නාම මෙතන එය සඳහන් වෙනවා. ඒ වගේම දැන් අපි බලමු මේ general කියන කොටසේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් මොකක් සඳහාද කියන එක ගැන කියන්න. මෙහිදී time signature එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ bar ප්‍රමාණය, ඒ වගේම beats ප්‍රමාණය අපිට 68 නම් 68, ඒ වගේම 34 නම් 34 මේ විදිහට සංගීතය යම්කිසි දැනුමක් අවශ්‍යයි කිව්වේ මෙන්න මේ සඳහායි. ඒ කියන්නේ අපි මේ පිළිබඳ දැනුමක් නැතුව අපිට මේක කිරීම ටිකක් අපහසුයි. ඒ නිසා bar එක සහ beats ප්‍රමාණය ගැන යම්කිසි දැනුමක් ලබා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම time base එක, ඒ කියන්නේ අපි 96 විදිහට දැම්මොත් 96 ppq, ඒ කියන්නේ ඒ විදිහටත් 96, එහෙම නැත්නම් 120, ඒ කියන්නේ 120, එහෙම නැත්නම් 144, 168, 192 ඒ විදිහට ඒ time base එක අපිට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් බලමු අපි මෙතනින් එහාට අපේ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන.